අනිත් සංවිධායකතුමා සල්ලි වියදම් කරනවා වගේම එතුමා මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. මම සල්ලි වියදම් කරනවා මට ඕන විදිහට මේක වෙන්න ඕන කියන එක නෙමෙයි. මේක එකතු වෙලා යන්න ඕන එකක්. ඒ කියන්නේ කලාව නේ අවසානට මිනිස්සුන්ට දෙන්නේ. එතකොට මේ සංවිධායකයා කියන සංවිධායකතුමා කියන කෙනා හරි වැදගත් මේකෙදි. මොකද ප්‍රබල සාධකයක් නේ ඔහුනේ වියදම් කරන්නේ. මේ ටිකට් ෂෝ එකක් ගැන මම කියන්නේ ෆ්‍රී ෂෝ එකක් නම් සංවිධායකවරු ගොඩක් ඉන්නවනේ ගමේ එකතු වෙලා ඒක ෆ්‍රී කරන්නේ. හැබැයි සංවිධායක තුමෙක් නම් ඉන්නේ ටිකට් ෂෝ එක. එයා එතන බිස්නස් එකක් කරන්නේ. එයා බිස්නස් එකක් කරන්නේ. එතකොට එයා ඇඩ්වයිස් ගන්න ඕනේ මෙතන කලාව දන්න කෙනාගේ මේක අපි කොහොමද කරන්නේ? මේකට කොහොමද අපි වැඩි සෙනගක් ගෙන්න ගන්නේ? නේ? අද ඉන්න දැනට ඉන්න දැන් මේ වෙලාවේ මිනිස්සු කැමතිම කතා බහට ලක් වෙන ආටිස්ලා කවුද? මේ වෙලාවේ හොඳම වේදිකාව මොකක්ද? මේ වෙලාවේ හොඳ සවුන්ඩ්ස් මොනවාද? කියලා එහෙම කතා වෙලා මේක ඒ අය ඩෙවලොප් කරගත්තොත් මේ ක්ෂේත්‍රය ආය හොල්ලන්න බෑ. හරිද? ඒතකොට ෆ්ලෑෂ් බෑක් එක විතරක් බනින්න වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද දැන්? මේ අපිත් එක්ක සින්දු කියන්න ආසාවට තමයි ගොඩක් අය මට කතා කරලා තියෙනවා ගොඩක් අය. ඉතින් සමහරක් වෙලාවට ඒගොල්ලෝ කැමති එහෙම අපේ ෆ්ලෑෂ් බෑක් එක සින්දු කියන්න. නමුත් ඉතින් එහෙම හැම කෙනාටම මේක කරන්න බෑ. මොකද මම මෙතන කරන්නේ අර ටිකට් ෂෝස් කියන්නේ එතන ව්‍යාපාරයක් නේ. එතකොට මම කවදාවත් හිතවත්කම් වලට ඇඳුනුකම් වලට මම සින්දු කියන දේ නෑ. මට අර එක සංවිධායක මහත්තයෙක් කිව්වා රොෂාන් මහත්තයා ඔයාගේ දුව හොඳට සින්දු කියනවනේ. ඒ දාන්නේ නැත්තේ. ඔව් ඒ දාන්නේ නැත්තේ කියලා මම කිව්වා නෑ. දුවට උනත් නීති එකයි. එයා එනවා නම් එන්න ඕනේ ජනතාවගේ. ඒ කියන්නේ අර මං කිව්වේ මොකද්ද ලිස්ට් එකෙන් බෑ ඡන්දෙන් ඉන්න ඕන කියලා. ඉතින් අර අපි අවංකව හරි දේ කරන්න ඕනේ. ගණේෂ් මම කියන්නේ ඒක කරපුවම අපිට හොඳ ආත්ම තෘප්තියක් තියෙනවා. අපිට නිින්ද යනවා. ගෙදර සතුටින් ඉන්න පුළුවන්. අපිට මේ වටපිටාව යන තැන අපිට හරි ලස්සන වටපිටාවක් හදනවා. අපේ පෙනුම ලස්සන වෙනවා. ඇයි? අපි අවංකයි. නේ? ඔය ඔතනට මේ දූපත් මානසිකත්වයේ මිදිලා අපි හැම තැනටම සහයෝගය දුන්නොත් ලස්සන තැනකට ගන්න පුළුවන්. මොකද අපි යන අනිත් රටවල් වල අපි දැක්කේ ඒක. මම දැක්කේ මං එන රිසර්ච් එකක් මම යන රටවල් ගානක මම රිසර්ච් එකක් කළා. ඒ වලගේ මිනිස්සු එහෙමයි. ඒ මිනිස්සු ගුණධර්ම වලින් ඒ මිනිස්සුන්ගේ හැකියාව වලින් ඒ වලින් ගොඩක් පිරුණා. ඉතින් ඒ රටවල් දියුණු වෙලා තියෙන ඒ වලින් තමයි. හරි. එතකොට රසිකයන්ගේ පැත්තේ මොනවද වෙන්න ඕනේ වෙනස්කම්? ඒගොල්ලොන්ට තියෙන්නේ ඇවිල්ලා හොද්දට නටලා විනෝද වෙලා පරිස්සමෙන් ගෙවල් වලට. මොකද මේ ගණේෂ් මන් දැක්ක එක සිද්ධියක් අපි ඔය ෂෝස් ඉවරලා කොල්ලෝ අපි ළඟට ඇවිල්ලා ෆොටෝස් ගන්න සමහරක් වෙලාවට ෆොටෝස් ගන්න බැරුවත් වෙනවා. ඒකට අපිට බැන යනවා. මොකද අපි පහුදාට ෂෝ එකක් තියෙනවනම් ටක් ගාලා දුවනවා අපි. නැත්තම් රට යන්න තියෙනවා හරි ඒ වගේ මොන හරි වැඩක් තියෙනවනම් රෙකෝඩින් එකක් තියෙනවා හරි අපි ටක් ගාලා දුවනවා. අර සලූට් එකක් ගහගෙන දුවනවා. එතකොට අරුන්ගෙන මේගොල්ලෝ මෙහෙම ගහන්නේ නැහැ. හැබැයි අපේ බෑන්ඩ් එක පුළුවන් විදිහට ඒ හැමෝම එක ෆොටෝස් ගන්නවා.